අදත් මම අර කියපු චරිතයක් අන්න අරයක් මම දකිද්දි මට ඔයාම ගන්නවා. ඔයත් දෙහරින් දැන් ඉවරයි අනේ. මෙයාගේ තව වැටරෙන යාළුවෝ විදිහ අර පිළිමේ අනිත් තව දෙන්නේ තුන් දෙනා ගිහලා දැන්. තුන් දෙනා වැඩේ කොයි වෙලාවෙත් වඩි. තරහ වෙනවා යාළු වෙනවා එකපාරට පස්සේ ඉන්නවා මෙහෙ ඉන්නවා. ඕ ඉතින් අවබෝධ ගොඩක් තිබ්බා. මේකේ මොනවද නෑ ඉඳ ගන්නවා ලියනවා. පේපර් එකකවත් අන්නලා අර දුවල් වගේ තනියෙන් පැත්තක ඉඳගත්තා අපි යාලියනවා. ඒක 23 හිටිය ළමයාට හරිද අවුරුදු ගානක් නෙමෙයි. අවුරුදු ගානක් නෙමෙයි. මම දන්නේ නැහැ මම දැන් අද තමයි මම මෙසේජ් එකක් දාලා මේ මෙසේජ් එක මම දන්නේ ඒක සිද්ධ. හරි 30 ගණන් වල හිටිය ළමයා මාස දෙකකට පිළික් කරනවා. ඉතින් මෙයා තව චුට්ටක් කලින් මට හම්බුණා නෑ ඒක. හරි. එහෙනම් මෙතන එන කාඩවත් ඒ ගන්න බැයිද? ඒ ගන්න බැරි කියලා ඉතින් කවුරුත් දැන් ඉන්නවද? ඒනන අවශ්‍යතාවය. හැබැයි මෙයාට දැඩි අවශ්‍යතාවයක් තිබ්බා. මම ඒකයෙන් දැක්කා. ඒ අවශ්‍යතාවය දැඩිව තිබ්බින්ද තමයි එයා අර දෙන්න ගියා කියලා ඒගොල්ලෝ පස්සෙන් කියන එයා මේ ඉඳන් වැඩ කරනවා. මෙයාගේ දෙපැත්තේ උන් දෙන හොඳ රන් වෙනවා වෙලා උන් දෙන විශ්වාස වෙනවා හොඳට. හරි රන් වෙනවා. රන් වෙලා එහෙ යනවා මෙහෙ යනවා. හරි. මේක කියන්නේ මට මතකයි මුතර මට මතක සිද්ධියම තමයි මේ මෙතන ඉඳන් පේපර් එක මට මුතර මතකයි මම දරුන් දෙන්න ගියා. මේක අතරින් ආපෙද දැන් පේපර් එක. අනේ දැන් මම පේපර්ස් ලියන්න කට්ටිය වෙන් වෙන්න කියනවනේ. මම කක් ගන්න කියලා. ඒවනේ. ඔව් මම මේ දැන් මුන් ඉතින් මට ඉතින් මීටර් නේද මම මීටරෙන් ඉන්නවා. මම හොඳට මතකයි අනිත් උන් දෙනා මම දෙයන්නේ අර උන් දෙයන්නේ කියලා කත ගාද්දි මේක නැගිට හැමති කියලා ඉඳගත්තා. හරි. කරාමකට බේරවන්න නේද? තේරෙනවද? ඒ වගේ. හරි දෙයක්. හරි ගන්න අපුඩියක් යන්න.